හෙලෝ මගේ යාළුවනේ අද අපි බලමුද ටූටි ෆෘටි පාවිච්චි කරලා කොහොමද රසට ගෙදරදීම ෆෘට් කේක් එකක් හදාගන්නේ කියලා. මම මෙතනදී පිටි ග්‍රෑම් 175ක්, බටර් ග්‍රෑම් 150ක්, සීනි ග්‍රෑම් 125ක්, බිත්තර 3ක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 10ක් වගේම මම පිටි මිශ්‍රණයට බේකින් පවුඩර් ග්‍රෑම් 5කුත් පාවිච්චි කරගන්නවා. ඉතින් දැන් මම බටර් ටික මේ විදියට හොඳින් බීට් කර ගැනීම සිද්ධ කරනවා. ඉතින් බටර් මම ෆ්‍රිජ් එකේ තිබ්බ ගමන්ම එළියට අරගෙන බීට් කරගන්නේ නැහැ. ඔයාලත් මතක ඇතුව ෆ්‍රිජ් එකෙන් ටික වෙලාවක් එළියේ තියලා බටර් ටික මේ විදියට හොඳට බීට් කර ගැනීම සිද්ධ කරන්න. ඉතින් ඔයාලා නිතරම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි බීට් කරද්දී වටේට තියෙන මේ මිශ්‍රණය එකතු කරලා මැදට දාගන්න. ඊට පස්සේ ආපහු හොඳට බීට් කරගන්න. ඉතින් දැන් මේ විදියට හොඳට බටර් ටික බීට් කරගන්න ඕනේ. දැන් අපි මේකට සීනි දාගමු. ඉතින් මම සීනි කොටස් දෙකකට වගේ තමයි එකතු කරගන්නේ. පළවෙනියටම කොටසක් දාලා හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ ඒ සීනි ටික දිය වුණාම තමයි ඊතුරු සීනි කොටස් ටික දාගන්නේ. ඉතින් අද මම පාවිච්චි කරලා තියෙන්නේ දුඹුරු සීනි. ඉතින් ඔයාලට සුදු සීනිත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට සීනි බටර් මිශ්‍රණය හොඳට බීට් කරගත්තට පස්සේ ඔයාලා බිත්තර එක බැගින් එකතු කරගන්න. බිත්තර එක බැගින් එකතු කරමින් හොඳින් බීට් කරගන්න. මේ වෙලාවේදී හොඳට බීට් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් එක බිත්තරයක් දාලා හොඳට බීට් කරගන්න. මම කලිනුත් කිව්වා භාජනයේ වටේ තියෙන මිශ්‍රණය එකතු කරලා මැදට දෙන්න. ආපහු හොඳට බීට් කරගන්න. ඉතින් මේ විදිහට බිත්තර තුනම එක බැගින් දාගෙන හොඳින් බීට් කරගන්න ඕනේ. වෙලාවේදී මම කේක් බැටර් එකට වැනිලා එසන්ස් එකතු කරගන්නවා. මෙතනදී මම වැනිලා එසන්ස් ග්‍රෑම් 5ක් තමයි එකතු කරගන්නේ. දැන් මම වෙනම මේ වගේ බෝල් එකක් අරන් ඒකට ටූටි ෆෘටි ටික දාගන්නවා. ඒ වගේම පිටි ටිකකුත් මේකට මම දාගන්නවා. මෙතනදී මම පාවිච්චි කරන්නේ බේකින් පවුඩර් මිශ්‍ර කරලා අයින් කරගත්ත පිටි නෙවෙයි. අලුතින්ම පිටි ටිකක් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේ විදිහට ටූටි ෆෘටි එකට පිටි එකතු කරගන්නේ මේ ටූටි ෆෘටි ටික කේක් එකේ අඩියට බහින එක නවත්ත ගන්න. ඉතින් මම මේ ටික කේක් එකට එකතු කරගන්න කලින්
මේකේ වැඩිපුර තියෙන පිටි ටික හලා ගන්න එක සිද්ධ කරනවා. මේ විදිහට පිටි එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ පෙරණයක් අරගෙන මේකේ වැඩිපුර තියෙන පිටි ටික හලා ගන්න. හලාගෙන අපි මේක පැත්තකින් තියා ගන්නවා. දැන් මම කේක් බැටර් එකට පිටි මිශ්‍ර කරගන්න තමයි යන්නේ. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ බේකින් පවුඩර් සහ පාන් පිටි. ඔයාලට කේක් පිටිත් මේකට පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඒක මම 3 පාරක් හලාගෙන තමයි කේක් බැටර් එකට මේ විදිහට එකතු කරගන්නේ. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයේදී අපි ටූටි ෆ්‍රූටි ටික එකතු කරගන්නවා. මේකත් මම කොටස් දෙකකට වගේ තමයි එකතු කරගන්නේ. ඉතින් මතක තියාගන්න කොටස් දෙකේදීම අපි ටූටි ෆ්‍රූටි එකේ වැඩිපුර තියෙන පිටි ටික හලාගෙන තමයි කේක් බැටර් එකට එකතු කරගන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත බැටර් එක මම කේක් තැටියට දාගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක බේක් කරගන්න. අපි බලමු මේක බේක් කරගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම සෙල්සියස් අංශ 150 උෂ්ණත්වයේ විනාඩි 45ක් කේක් එක බේක් කරගන්නවා. අපි බලමු කේක් එක විනාඩි 45කට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ කේක් එක. ඉතින් පේනව නේද ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලටත් දැන් පුළුවන් ෆෘට් කේක් ගෙදරම හදාගෙන කන්න. ඉතින් ඔයාලට රසට ලස්සනට පිරිසිදුව ගෙදරදීම හදාගෙන ඔයාලගේ පොඩ්ඩොන්ට ඒ වගේම පවුලේ කට්ටියට මේ විදිහට පිරිනමන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ලස්සනට තියෙන විදිහ කේක් එක. මේ වෙලාවේදී කේක් එකෙන් හොඳ සුවඳක් එනවා. ඉතින් ඔයාලත් මේ රෙසිපීස් try කරලා ඔයගොල්ලෝ හදන කෑම් වල ෆොටෝස් මාත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න.